2025 නොවැම්බර් මාසයේ 27 වෙනිදා ඇති වූ දිත්වා කුණාටුවත් සමග නාගොල්ල ගම්මානයේ ප්‍රධාන ඇලවල් සියල්ල අමුණු සියල්ල විනාශයටපත් වුණා. ඉතින් දැන් මාස 3ක් ගිහිල්ලා තියෙනවා. ඒ මාස 3 ගිහිල්ලා තිබුණත් මේ වෙනකන් රජයේ මැදිහත් වෙලා නැහැ මේ ඇලවල් ටික අමුණු ටික සකස් කිරීම සඳහා. නමුත් අපි ගොවිය සියලු දෙනා එකතු වෙලා මේ ආර්ථික කටයුතු ගොඩනගා ගැනීම සඳහා ප්‍රධාන ඇල මාර්ග දෙකක් අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රධාන අමුණ සකස් කිරීම තමයි අද දවසේදී සිදු වෙන්නේ. ඉතින් ගොවියන්ගේ ලොකු සමුදායකත්වයක් එක්ක තමයි මහාස්‍යත් එක්ක තමයි දවස් 3ක් පුරාවට මේ සමුදායකත්වය ලබා දීලා අද දවසේ අපිට පුළුවන් වෙනවා මේ අමුණේ වතුර හැරවීම කටයුත්ත සිදු කරන්න. ඒ වගේම තවත් ඇලවල් දෙකක් තියෙනවා. ඒ දෙක සඳහා අනිවාර්යයෙන්ම රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නට ඕනේ. ඒක ප්‍රධාන හේතුව තමයි බට අවශ්‍ය වෙනවා. ඒ බට අපට ඉතා ඉක්මනින් ලැබුණොත් අපට ඒ ඇලවල් දෙකක් ඉතා ඉක්මනින් සමුදායකත්වයේ යොදාගෙන සකස් කරලා ගොවියන්ගේ ආර්ථික කටයුතු සිදු කිරීම සඳහා අවස්ථාව සලසා දෙන්නට පුළුවන්. ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මගෙත් එක්ක එකතු වෙලා ගම්වාසී සියලු දෙනා ගොවියන් සියලු දෙනා එකතු වෙලා මේ කරන්නා වූ සමුදායකත්වයේ කටයුත්ත සඳහා සහභාගී වීම. ඉතින් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි රජයේ දෙනකන් අපි බලන් ඉන්නේ නැහැ. අපිට පුළුවන් පමණින් අපේ සමුදායකත්වය යොදාගෙන ගොවිතැන් කටයුතු සිදු කිරීම සඳහා ඇලවල් අමුණු සකස් කිරීමේ කටයුත්ත තමයි අද දවසේදී සිදු වෙන්නේ.